සියලු දෙනාටම තෙරුවන් සරණයි. කාරුණික පින්වත්නි, අපි සිදු කරගෙන යනු ලබන සාකච්ඡා මාලාවේ අද පස්වන සාකච්ඡාව තමයි ආරම්භ කරන්නේ. අපගේ කල්යාණ මිත්‍රෝත්තමයාණන් වහන්සේව සිහිපත් කරමින් ස්වාමින් වහන්සේටගේ ආශිර්වාදය පෙරදරි කරගනිමින් අද දවසේදීත් අපි මේ කටයුතු ආරම්භ කරමු. අපි ඇස, කන, නාසය, දිව කියන කාරණාවන් පිළිබඳව තමයි කතා කරගෙන ආවේ. අද දවසේදී අපි කය පහස පිළිබඳව තමයි ටිකක් සාකච්ඡාවකට භාජනය කරන්නට සූදානම් වන්නේ. ඇත්තටම මේ සාකච්ඡා මාලාවේදී අපි තවමත් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් හෝ සූත්‍ර පාඨයන් හෝ ඒ ගැඹුරු දහම් කාරණා පිළිබඳව මොනවත් සාකච්ඡාවකට භාජනය කරන්නේ නැහැ. ගැඹුරු සත්‍ය දහමක් කරා යාම සඳහා අවශ්‍ය කරන චින්තනය ඇති කර ගැනීම තමයි මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබටත් සිහිපත් කරන්නේ මේ කාරණාවට අදාළව පමණක් හිතන්න, දැනට මෙතනින් එහාට හිතන්න එපා. මොකද අලුතින්ම සහසම්බන්ධ වන පිරිස් මේ අතර ඉන්න නිසා. ඉතින් ගැඹුරු නෑ කියන්නත් බෑ. මේ චින්තනය අවදි කරගත්තට පස්සේ ඊටාම සියුම් බවක් තමයි මේ සිතන රටාව අනුගමනය කිරීමෙන් ඇස කියන කාරණාව පිළිබඳව. ඇස කියන කාරණාව අපි ඇසක් කියලා කතා කළාට මේ සිදුවීම ඇතුලේ ඇස කියන තත්වයට, ඇස කියන ස්වභාවයට, ඇස කියන ඉස්මතුවට ලැබෙන තැන පිළිබඳව ඔබට මේ වෙනකොට යම් වැටහීමක් ඇති කියලා හිතනවා. ඒ වගේම අපි රූප කියලා කතා කළාට මේ සිදුවීම ඇතුලේ රූප කියන තත්වයක ඉස්මතුවක් කියන බව වැටහීම ඔබට දැනෙන්නට ඇති. අපි ලෝකයේ මට්ටමින් ඇස කියලා කතා කළාට මේ සිදුවීමත් එක්ක ඇස කියන බහුවත්වයකට, භවකට යන්න ගියොත් ඒ තුල අපි ධර්මය කියන කාරණාවේදී අපි අතරමං වෙනවා. ඇස කියන ස්වභාවයක්, තත්වයක ඉස්මතුවක්. ඇස කියන භවකට නොයා ඇස කියන තත්වයක ඉස්මතුවක් තමයි කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ චක්කුම් කියලා කියනකොට අපට ඒ සිදුවීම ඇතුලේ ඇස කියන තත්වයක ඉස්මතුවක් තමයි වෙන්නට ඕන. කන කියලා අපි දැන් කන කියලා ධර්මයේ කතා කළාට සෝත කියන වචනේ කියනකොට ඒ සෝත කියන වචනය තුලින් ඉස්මතු වන භවක කතාවක් නොව තත්වයක ඉස්මතුවක් කියන වැටහීම අපිට මේ සාකච්ඡාව තුළ ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. දිව කියලා කතා කළාට මේ සිද්ධිය ඇතුලේ දිව කියලා කතා කරන්නේ යම්කිසි ස්වභාවයක ඉස්මතුවක් කියන භවයේ වැටහීම ඇතිව තමයි අපිට හිතන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නොහිතා අපි ලෝකයේ මට්ටමින්ම මේ තියෙන්නේ දිව, මේ තියෙන්නේ කන, මේ තියෙන්නේ ඇහැ කියලා පෙන්වන්න ගියොතින්
අර බුදුරජාණන් වහන්සේ පෙන්නන දහම් ස්වභාවය කියන කාරණාව අපිට හෙලි පෙහෙලි කරගන්නට ඒක බාධාවක් වෙනවා. යම්කිසි ඒ වචනේ කතා කළොත් යම්කිසි ඒ ප්‍රත්‍ය ස්වභාවයක් කියන බව. ඒ නිසා ඒ වැටහීම ඇති කරගන්නට තමයි අපි මේ කිසියම් හෝ ලෝකයේ යෙදීමක් එක්ක කතා කරන්නේ. මට බුදු පිළිමය පේනවා හෝ මට කුරුල්ලෙකුගේ ශබ්දය ඇසෙනවා හෝ මට හඳුන් කූරු සුවඳ දැනෙනවා. එහෙමත් නැත්නම් දිවට මොනවා හරි පරිප්පු රස දැනෙනවා. ඔය වැනි ලෝකයේ යෙදෙන කාරණාවන් එක්ක කතා කරනකොට ඒ සිද්ධිය ඇතුලේ දිව කියන තත්වයක්, කන කියන තත්වයක්, නාසය කියන තත්වයක්, ඇස කියන තත්වයක ඉස්මතුවක් මිසක භවක බවක් නෙවෙයි කතා කරන්නේ. ඒ වගේම අනිත් පැත්තට කතා කරනකොට රූපයක් වේවා ශබ්ද බවින් ඉස්මතුවක් මිසක කුරුල්ලගේ ශබ්දය කියන බවක කතාවක් නොවන බව. ඉතින් අන්න ඒ වගේම ඔන්න ඔය සිදුවීම ඇතුලේ අර මම කියන තත්ත්වයක ඉස්මතුවක්, මම කියන ඉන්නව හෝ නැහැ හෝ නොවේ. අර බුදු පිළිමය කියන කාරණාව මට බුදු පිළිමය පෙනෙද්දි තමයි මම කියන භවයේ ආරෝපණයක්. අර ඒ කියන කායේ සජීවී බවක් ඉස්මතු වෙන්නේ සිදුවීම ඇතුළේ මිසක වෙන හුදකලා ඉන්න මමෙක් ගැන කතා කරන්න බැහැ කියන බව මේ සාකච්ඡාව ඇතුලේ ඔබට යම් වැටහීමක් එන්නට ඇති. රසය දැනෙද්දි තමයි පෙර පසු නොවි මම කියන තත්වයක ඉස්මතුවක් කතා කරන්නේ. එතකොට අන්න ඒ මම කියන තත්වයක ඉස්මතුව ඇතුලේ ඒ ඉන්න මමෙක් හෝ නැති මමෙක් හෝ කතාව නොව ඒ සිදුවීම ඇතුලේ මම කියන භවක මම කියන තත්වයක ඉස්මතුවක් තමයි කතා කරන්නේ කියන බව ඔබට වැටහීමක් ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් ඔය සාකච්ඡා මේ ගෲප් එකේ දාලා තියෙනවා නැවත නැවත අහන්න. ඒක ලියලා ඔබ ඒක වැටහීම ඔබේ අත්දැකීමක් බවට පත් කරගන්න. එහෙම නැත්තුව මේව කොච්චර වචනයෙන් කොච්චර කිව්වත් ඇතුළතින් ඒ වැටහීම් සහගත බව. එහෙමත් නැත්නම් දැන් මේ සිදුවීම ඇතුලේ දැන් යෙදෙන යෙදීමක් මිසක ලැබෙන ලැබීමක් නැහැයි කියන බව ඔබට වැටහෙනවා ඇති. යෙදෙන යෙදීමක් මිසක ලැබෙන මේන් මම කියලා හෝ මේන් මම කියලා හෝ මේන් මෙන්න මේකයි ඇස කියලා හෝ මෙන්න මේකයි රූපය කියලා හෝ කතා කරන්න බැරි තත්ත්වයක් තමයි මේ යෙදීම් එක්ක බලනකොට ඉස්මතු වෙන්නේ. ඉතින් අපි ඊළඟට කය පිළිබඳව කතා කරනකොට උනත් ඔන්න పూర్ව නිගමන දාන්න එපා. මේ ඇහැ කියලා දෙයක් නැහැනේ. මේ ඇහැ කියලා ඉස්මතුවක් විතරයි වෙන්නේ කියලා. අර పూర్ව නිගමන නෙමෙයි ඒ වැටහීම එන්නේ ඒ සිද්ධියට විචක්ෂණය කරනකොට ඇති වෙන වැටහීම මිසක పూర్ව නිගමන ඔස්සේ ගැලපීම නෙවෙයි කරන්නට ඕන. අර දහමේ සඳහන් තත්ත විපස්සති. ඒ තැන නුවණින් දකිද්දි තමයි මේ වැටහීම එන්නේ. නැතුව මේ මොනවත් නොබලා ඇස කියලා කාරණාවක් නැහැ. මේක මේ නිකන්
අපි පනවගත්තු එකක් විතරයි කියලා අර මගේ නිගමනය. එතනත් මම ඉස්මතු වෙලා බලන්නේ සිදුවීම ඇතුලේ ඇස හෝ රූපය හෝ මගේ කතාව සිදුවෙන විදිය. දැන් හෙට එළි වුණාට පස්සේ නැවත ඒ අත්දැකීම අර ඔය වැටහීමෙන් යුක්තව බලනවා මිසක ඔය පූර්ව නිගමන ඔස්සේ ඔය ගැළපීම නොකළ යුතුයි කියන බව තමයි සිහිපත් කරන්න තියෙන්නේ. ඒ වගේම කය පිළිබඳව කතා කරනකොට උනත් ඒක මේ தත්වයක් එක්ක අපි බලමු ටිකක්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු දැන් ඒක අපි ප්‍රායෝගිකව හොඳට බලන්න. දැන් තේ කෝප්පයක් හෝ උණුසුම් මොනවා හරි පානය කරනකොට ඒ කෝප්පයට අත තියන්නකෝ. කෝප්පයට අත තියුවට පස්සේ මේ ඇත්තටම ඔබට මේ උණුසුම් බවක් උණුසුම් ගතියක් දැනෙනවනේ. එතකොට ඒ උණුසුම් ගතියක් කෝප්පය ඇල්ලුවට පස්සේ දැනෙනවා. මේක කියන්නේ ඔබට නිකම්ම නිකම් තේ කෝප්පේ බීගෙන යන්නට ඉස්සෙල්ලා මේ විචක්ෂණය ඇති කරගන්න පහසු මගක් නිසා තමයි ඒ වගේ උදාහරණයක් එක්ක කතා කරන්නේ. උණුසුම් බවක් දැනුණා. එතකොට හොඳට බලන්න දැනුනේ ඔබටද කයටද? දැන් අතින්නේ අල්ලන්නේ ඒකයි මම අත කියන එක අත නොකිය කය කියලා ගත්තේ. දැනුනේ ඔබටද කයටද කියලා. මේක මේ චින්තනය නැති කෙනෙකුට මේක මහ පිස්සු කතාවක් වෙනවා. මේ දැනුනේ අතට කියලා කෙලින්ම කියන්න පුළුවන්. නමුත් මේ විචක්ෂණශීලීව බලනකොට බලන්න දැනුනේ ඔබටද කයටද කියලා ටිකක් හිතන්නකෝ. දැනුනේ ඔබටද කයටද කියලා ඇහුවොතින් ඇත්තටම දැනුනේ ඔන්න ඔබට උත්තරයක් එනවා. දැනුනේ කයටයි නේද? දැනුනේ කයටයි. කයට දැනුණට ඇත්තටම බලන්න කයට උණුසුම් කියන කතාවක් තියෙනවද කියලා. කයට උණුසුම් අතට උණුසුම කියන කතාවක් තියෙනවද කියලා හොඳට විමසුම් ශීලීව සියුම්ම හිතුවොත් කයේ කෘත්‍ය වෙන්නේ කයේ කෘත්‍ය පහස මිසක කයේ කෘත්‍ය උණුසුම නෙමෙයි. එහෙනම් කයට උණුසුම කියන කතාවක් තියෙනවද කියලා ඇහුවොත් කයට උණුසුම කියලා අපේ ලෝකයේ අත්දැකීම වුණාට ඇත්තටම කයට වෙන්නේ පහසක්. කයට වෙන්නේ පහසක්. එහෙනම් කයට උණුසුම් කතාවක් නැහැ. කයට උණුසුම කියලා කතාවක් නැහැ. එහෙනම් මේ උණුසුම කියලා ආවේ කාටද? උණුසුම කියලා ආවේ කාටද කියලා කිව්වොත් ඇත්තටම උණුසුම් බවින් යෙදුනේ මම. උණුසුම කතාව මටයි ආවේ. කයට පහසක් මිසක කයට උණුසුම් කතාවක් නෑ. උණුසුම කතාව මට. මේක අර නිකම් ප්‍රහේලිකා විසඳන එකක් නෙවෙයි. මේක ඇතුළත
චින්තනයත් එක්කයි හිතන්නට ඕන. හැබැයි මට දැනෙනවද කියලා හැවුවොත් මට දැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ නැහැ. අපි කියන්නේ උනාට අපි කියන්නේ තේ කෝප්පේ උණුසුම් කියලා මට. එතකොට බලන්න මෙන්න මේ මෙතන විකෘතියක්. මේ විකෘතිය නේද අපි දකින්න නැතුව මට තේ කෝප්පය උණුසුම් බවකින් ගත්තට මේ විකෘතියට නේද අපි ඇත්ත කියලා පනපෝල පවත්වගෙන යාමක් වෙන්නේ. ඒතර මේ බොරුව එක නොවේද අපි ජීවත් වෙන්නේ. කයේ කෘත්‍ය කයට සිද්ධ වෙන්නේ පහසක්. පහසේ උණුසුම් කතාවක් නැහැ. උණුසුම කතාව වෙන්නේ මටයි. මට දැනෙනවද ඇහුවොත් මට දැනෙන්නේ නැහැ. එතකොට මේ සිදුවීම ඇතුලේ අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. මේ කයක් තියනවා කියලා. කයක් උනේ පහස කියන කාරණාවත් එක්කයි. කයයි පහසයි යෙදුනට අර දැන ගැනීම කියන කාරණාවත් එක්ක මම බවින් යෙදුණු කාරණාවත් එක්ක නේද මට උණුසුම් බවක් දැනෙනවා කියන විග්‍රහයකට ආවේ. ඔය විග්‍රහයට විමසුම්ශීලීව දකිනවනම් උණුසුම් භවයේ කතාවත් එක්ක නේද කය කියන ඉස්මතුවක් ආවේ. තියෙන කයක් හෝ නැති කයක් නොව මේ කයක ඉස්මතුවක් ආවේ. එතකොට කයට පැවැත්මක් තියෙනවද පහසක් නැතුව? පහසට පැවැත්මක් තියෙනවද කයක් නැතුව? කය පහසට පැවැත්මක් තියද දැන ගැනීමක් උණුසුම් බවක් කියන කාරණාවක් නොවෙනවා නම් කය පහසට පැවැත්මකුත් කතා කරන්න බෑ. එතකොට ඔය කියන වැරැද්ද සිදුවන විදිහ දකින එකම නෙවෙයිද මේ වචන නෙවෙයි මේ කියන වැඩපිළිවෙලේ වැටහීමම නුවණක භාවිතයක් හැටියට කතා කරන්න පුළුවන්. මේ වැරැද්දනේ මේ වෙන්නේ. මේ වැරැද්ද වෙන විදිය දකීමම නෙවෙයිද නුවණ කියලා කියන්නේ. එතකොට අපිට මේ සිදුවීම තුළ තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා කාය කියලා කියන්නෙම අපේ ඔය සාමාන්‍යයෙන් කතා කරන මේ හියුමන් බොඩි කියන එක නෙවෙයි කියන බව ඔබට වැටහීමක් වෙනව නේද කාය කියන්නේ. කාය කියන්නේ මේ සිදුවීම ඇතුලේ යම්කිසි තත්වයක්. මේ සිදුවීම ඇතුලේ යම්කිසි තත්වයක ඉස්මතුවක් මිසක කය කියලා මෙන්න මේකයි කියලා පෙන්වන්න පුළුවන්ද?
ඒ කියන්නේ මේ සිරුර කියන එකට වඩා යම්කිසි තත්වයක ඉස්මතු වීමක් කාය කියලා කියන්නේ. කාය කය කියලා කියන්නේ. හැබැයි විමසන් නැත්නම් ඒ කියන්නේ අපි නොවිමසන තෙක් එන්නේ මගේ කයට උණුසුම කියලා. හැබැයි මේ මනුෂ්‍ය ශරීරයෙන් බාහිරවද මේක එන්නේ කියලා ඇහුවොත් එහෙම එන්නෙත් නැහැ. මනුෂ්‍ය ශරීරයෙන් බාහිරව එහෙම එන්නෙත් නැහැ. දැන් කෝපය මේ සුඩින් තිව්වට එන්නේ නැහනේ. එතකොට මේ කය කියලා කියන්නේ යම්කිසි ජීවි භවක ඉස්මතුවක් මිසක තියෙන දෙයක් හැටියට හෝ නැති දෙයක් හැටියට කතා කරන්න බෑ. එතකොට මගේ කයට උණුසුම දැනෙනවා කියන තැන මේ කාරණාව ඇතුලේ කයේ ඉස්මතුවක් තමයි කතා කරන්නේ. ඒක විචක්ෂණයක් එකයි වෙන්නේ. එහෙම හිතනවා මිසක ඔය සමහර අය ඉන්නෝ මේ කයෙන් වැඩක් නැහැ. මේ කය කියලා කියන්නේ කැතයි ගඳයි පිළිකුල් සහගත දෙයක්, මේක විනාශ වෙලා යනවා කියලා එහෙම කිව්වොත් බලන්න, එතකොට කයක් කියන එකක් තියෙනවා. තියෙන කය නේද මේ හියුමන් බොඩි එක නේද කැතයි ගඳයි පිළිකුල් කියලා කියන්නේ. මොකද කොච්චර වැරදිද මේ චින්තන රටාව ඇතුලේ. එතකොට ඒ තියෙන කය බෙදලා වෙන් කරලා දක්වන්නේ තියෙන කයක් කියන බවයි. නමුත් මේ සිදුවීම ඇතුලේ මේ සිද්ධිය ඇතුලේ අපිට කයක ස්ථිර බවක් තියෙන බවක් කතා කරන්න පුළුවන් කමක් නැහැ. අර විදියට හිතනකොට සමහර වෙලාවට මේ කය වැඩක් නැහැ නැති වෙලා යන දෙයක්, අපි බොරුවට මේ කය කියලා අල්ලගෙන ඉන්න, මේක කැතය ගඳයි පිළිකුල් කියනකොට සමහරට ගැටීමක් එන්නත් පුළුවන්කම තියෙනව නේද? ඒ නිසා මේක ගැටෙන්න හේතුවක්වත් ඇලෙන්න හේතුවක්වත් කට යන්නේ තියෙන කයක් එක්ක පොරබදනකොට. හැබැයි මේ කයෙන් තොරව කතා කරන්න බෑ. මේකෙන් බාහිරවත් නෙවෙයි, මේකත් මේ කයත් නෙවෙයි, මේ සිද්ධිය ඇතුලේ යම්කිසි තත්වයක ඉස්මතුවක් කියන බවයි කතා කරන්න වෙන්නේ. අනිත් පැත්තෙන් කතා කළාම මේ දැන් උණුසුම් බවින් තොරව පහසක් කතා කරන්න, ඒ කියන්නේ උණුසුම් බවින් තොරව මේ උණුසුම් බවින් තොරව කයක කතාවක් ඉස්මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පහස් කයේ කතාව නැතුව පහස කතා කරන්නත් බෑ. පහස නැතිව කයේ කතාව හෝ කය පහස දෙකම එක්ක කය පහස එක්ක තමයි දැනගැනීමක් උණුසුම් බවක් කතා කරන්නේ. හොඳයි, දැන් ඔන්න බලන්න මේ සිදුවීමත් එක්ක දැන් ඔබගේ পায়, මේක මට හිතන්න, දැන් ඔබේ পায় පොළොවේ ගැටෙනවනේ. අන්න දැන්නේද ඔබට කයක් ඇති බවක ඉස්මතුවක් ආවේ.
දැන් ඔබ මේ කාරණාවත් එක්ක අවධානය යොමු කරගෙන ඉන්නකොට ඔබට කයේ කතාවක් තිබුණද? දැන් මං කිව්වට පස්සේ නේද කයක බවක් ඉස්මතුවක් ආවේ. ඒ ඉස්මතුව ඇතුලේ ඔබට පය තබාගෙන ඉන්නකොට දැනෙන ගතියක් තියෙනවා. ඒ ගතිය ඉස්මතු උනේ. එතකොට දැන් අපි කලින් කතා කරනකොට කයක් තිබුණ නැද්ද? තිබුණද? තිබුණා නම් ඒ කය ගැන ඔබට කතා කරන්න පුළුවන්ද? කයේ කතාවක් තිබුණද? එහෙම නැත්නම් පහසේ කතාවක් තිබුණද? කය පහස දෙකම තිබුණට මම මැදිහත් වෙන්නේ නැතුව කතා කරන්න පුළුවන්ද? ඒකෙන් කියනවද මේ සිදුවීම ඇතුලේ කයක් නැද්ද? එහෙම නැත්නම් තියෙනවද? තියෙනව නම් කතා කර කර ඉද්දි කයක කතාවක් ආවද ඇත්තටම? අන්න මම මැදිහත් වෙද්දි නේද කයක කතාවක් ඉස්මතු උනේ. අන්න මගේ අන්න එහෙම කියනකොට ඊට පස්සේ යන්න එපා ආයිත් එතනදී මේ මම කියලා කෙනෙක් ඉන්නෝ ඒ මම නිත්‍ය කරගන්න යන්නත් එපා. ඒ සිදුවීම ඇතුලේ ඒ දැන ගනිද්දි නේද මම කතාවක් ආවේ. එතකොට මෙන්න මේ කාරණාව ඇතුලේ කය පහස දැන ගැනීම කියන කාරණාව ස්ථිර බවක් හෝ ඒකට නමක් ගමක් විස්තරයක් ස්ථිර බවක් දෙන්න පුළුවන්ද? මට පහුගිය දවස්වල මේ ජීවිතේ යෙදෙන කාරණාවක් එක්ක පොඩි කාරණාවක් ඔබත් එක්ක බෙදා ගන්නම්. පහුගිය දවසක මේ පහල් ඒ කියන්නේ ආරණ්‍යයේ ඉඳලා ප්‍රධාන පාරට වඩිනකොට මේ වැඩල පහල ඒ කියන්නේ පිණ්ඩපාත ශාලාවට ගියාට පස්සේ මේ කූඩැල්ලෙක් කාලා කියලා නේ කියන්නේ. ඉතින් කෑමට දත් තියද නැද්ද කෙසේ වෙතත් කූඩැල්ලෙක් කාලා උන ලේ ටිකක් ආවා. හැබැයි පහලට ගියාමයි ඒ කියන්නේ පිණ්ඩපාත ශාලාවට ගියාට පස්සේ දැක්කේ කූඩැල්ලා විදිද්දි මට ඒ බවක් යෙදුනේ නැහැ. කූඩැල්ලා විදිද්දි මට ඒ බවක් යෙදුනේ නැහැ. දැන් බලන්න එතන කයකුත් දැන් ඊට පස්සේ හිතනකොට අපිට තියෙනව නේද දැන් කයකුත් තිබිලා පහසකුත් තිබුණට දැන් කූඩැල්ල විද්ද නිසානේ ලේ ටිකක් ආවේ. මේ පස්සේ හිතන්නේ කයකුත් තිබුණ පහසකුත් තිබුණට දැන ගැනීමක් උනේ නැති නිසා කෝ කයක කතාවක් ආවනම් මම මේ සතාව ඉවත් කරනවා. කෝ පහසක කතාවක් කූඩැල්ල විදිද්දි කය පහස තිබුණට දැන ගැනීමක් වෙලා නැති නිසා කයක කතාවකුත් නැහැ පහසක කතාවකුත් නැහැ. එතකොට අපි තේරුම් ගන්නට ඕන දැන ගැනීමට කය පහස ඕනද කියලා ඇහුවොතින් මේ සිද්ධිය තුළ තේරෙනව ඕන නෙමේ ඕනමයි. ඒ ඒ දැන ගැනීම නොවුණු නිසානේ ඒ සතා විද්ද
භවක කතාවක් යෙදුන්නේ නැත්තේ. ඒ සතා විද්ද භවක කතාවක් නැති නිසානේ කයක කතාවක් යෙදුනෙත් නැත්තේ. ඒ සතා විදිද්දී භාසක කතාවක් යෙදුනෙත් නැත්තේ. ඒතකොට මෙන්න මේ කාරණාවත් එක්ක කය පහස දැන ගැනීම. කය පහස දැන ගැනීම කියන කාරණා තුන කය පහස දැන ගැනීමම වුණා නම් කය පහස දැන ගැනීමම වුණා නම් ඒ එතන යෙදෙන්නේ නැහැ. එතකොට නොවිමසීම නිසා තමයි විමසන්නේ නැති නිසා කය මේ නොවිමසීම නිසා කය මගේ වෙලා පහස කූඩැල්ල වෙලා. හොඳට බලන්නකෝ කය මගේ වෙලා පහස කියන එක කූඩැල්ල වෙලා දැන ගැනීම මම වෙලා. මේක විමසන් නැති වුණාට පස්සේ මේ අපේ අත්දැකීම අපි හැමදාම විඳින අත්දැකීම. නොවිමසන නිසා කය මගේ. ඒ කියන්නේ මගේ කය වෙලා. පහස කියන එක කූඩැල්ල වෙලා. නමුත් සත්‍යවාදී වෙන්නේ නැති නිසා මේ සත්‍යයට අසත්‍ය පණ පොවලා මගේ කකුල කූඩැල්ලේ කෑව කියලා ඒ එක ඒ බවින් ඉන්නවා. එතකොට මේ බොරුවක් හැටියට දැක්කේ නැත්නම් එතන අනුවනකමනේ. මේ සිදුවෙන වැඩපිළිවෙල නුවණින් දැක්කේ නැත්නම් ඒ බොරුවත් එක්කනේ ඉන්නේ. එතකොට අපි නිවරදිව දැක්කනම් කය පහස දැන ගැනීම අර විග්‍රහය ඉන්නේ නැහැ. විග්‍රහය කියලා කියන්නේ මගේ කකුල කුඩැල්ලේ කෑව කියන විග්‍රහය එන්නේ නැහැ. මගේ කකුල කුඩැල්ලා විද්දා කියලා විග්‍රහය එන්නේ නැහැ. දැන් ඒකෙන් කියනවද දැන් එළියේ ඉන්න කුඩැල්ලා ඉන්නවා හෝ නැහැ කතාව නෙවෙයි මේ කියන්නේ. මේ විචක්ෂණයත් එක්ක එළියේ ඉන්න කුඩැල්ලා ඉන්නවා හෝ නැහැ කතාව නෙවෙයි මේ කියන්නේ. මේ විචක්ෂණයත් එක්ක මේ සිද්ධ වෙන සකස් වීමයි දකින්නට ඕන. මේ විචක්ෂණයත් එක්ක මේ සකස් වීම මේ සිදුවන යම්කිසි එකතු වීමක් උපයෝගී බවක් එක්ක සිදුවන සකස් වීමයි දකින්නට ඕන. මේ සකස් වීම කිව්වට මේක ඒ තරම් පහසු කතාවක් නෙමෙයි. මොකද අපේ ජීවිත අත්දැකීම තියෙන්නෙම විදිනකොට ඔන්න කූඩැල්ලෙක් විදිනවා කියන බවනේ එන්නේ. ඉතින් මේක දකින්න කොයිතරම්නම් සිහියක් ඕනද? මේක කොයිතරම්නම් වීරයක් එක්කද? කොයිතරම්නම් සිහිය වීරයක යෙදෙන නුවණක් එක්කද මේ කියන සිදුවීමට සත්‍යවාදී වෙන්න ඕන කරන්නේ. දැන් ඔහොම ඉන්න වෙලාවේදී ඔන්න බලන්න මధుරෙක් විදිනවා. ඒ බලන්න විදිද්දි නේද කයක ඉස්මතුවක් එන්නේ. දැන් ඔබ මොනවා හරි කකා ඉන්න වෙලාවේදී
විදිද්දි විදිද්දි නේද මදුරුවෙක් විදිද්දි නේද කයක ඉස්මතුවක් එන්නේ. එතකන් ඔය කය තිබුණ අපි පූර්ව නිගමන දීලා තිබුණනේ කියනවා එක වැරදි. මේ විදිද්දි නේද කයක ඉස්මතුවක් ආවේ. ඇවිදිනකොට ඔබ මොනවා හරි හිතා ඔන්න ඔබ මේ මොනවා හරි වෙලාව ප්‍රමාද වෙලා කොහේ හරි යනවා. යනකොට ඔබ යන්නේ ඔබ අපි හිතමු රෝහලට යනවා කියලා. එතන පිළිබඳව කල්පනාවෙන් යන්නේ. යනකොට හොඳටම අවුව. ඔබට අවුව බවක් යෙදෙනවද? අවුව බවක් යෙදෙනවද? මොකද ඔබ යන්නේ ලොකු කල්පනාවක. ඒ කල්පනාවක යන ගමන් ඔබට අවුව වැටිලා තිබුණට ඔබට අවුව බවක් යෙදෙනවද? අවුව බවක් යෙදෙන්නේ නැත්නම් කයක බවක් යෙදෙනවද? එතන කයක බවක්, පහසක බවක්, දැනගැනීමක බවක් එකක් හෝ දෙකක් හෝ එක දෙක නිසා ඒ බවක යෙදීමක් ඔබට දැනෙනවද? එහෙම දැනෙන්නේ නැහැ. මගේ කය වෙන්නේ කොහොමද? දැන් අනිත් පැත්තෙන් හිතනවා නම් නිකන් හිතන්න මගේ කය වෙන්නේ කොහොමද බලන්න. කය කතාවෙන් නේද මම ඉස්මතු වෙන්නේ. කය පහස එක්ක දැන ගැනීමකනේ මම බවින් නේද කය පහස එක නේද මම බව ඉස්මතු වුනේ. එතකොට ඔය සිදුවීම ඇතුලේ එතකොට නිකන් අපි හිතන්නේ මෙහෙමනේ මම වෙනමයි කය වෙනමයි නම් ඇත්තටම මම වෙනම ඉන්නෝ නම් මේ ඇත්තටම කයට මොනවා වුණත් මට මොකද නේද? මම වෙනම නම් කයට මොනවා වුණත් මට මොකද? ඒ මම ඉන්නවනේ. නමුත් කය බවින් කයට අවුව වැටෙද්දි නේද මම බවින් මම බවක ඉස්මතුවක් ආවේ. ඒ නිසා මේ මම වෙනම ඉන්නව නම් මට වෙනම කයක් තියෙනවා. එතකොට මේ ඒ කයෙත් මම ඉන්නවද එහෙනම්? මම වෙනම ඉන්නව නම් මට වෙනම කයක් තියෙනවා. එතකොට මේ ඒ කයෙත් මම ඉන්නවද? ඒ නිසා මේ මදුරුවා විදිද්දි කියන කාරණාව ගත්තත් මදුරුවා විදිද්දි තමයි පහසත් එක්ක කයේ කතාව ආවේ. කයේ කතාව යෙදෙන්නේ නම් මම කතාව යෙදෙන්නේ නැහැ. කයෙන් නම් මම ඉස්මතුනේ මදුරුවා විදිද්දි හෝ අවුව වැටෙද්දි හෝ කයෙන් නම් මම ඉස්මතුනේ. කයෙන් නම් මම ඉස්මතු වුනේ මමලා දෙන්නෙක් නැහැනේ නේද? මමලා දෙන්නෙක් නැහැ. කයෙන් ඉස්මතු වන කයෙන් ඉස්මත් කයට අවුව වැටෙද්දි තමයි මම බවින් ඉස්මතු වුනේ. කය කිව්වට හැබැයි විඳිද්දි අවුව දැනෙද්දි තමයි
කය ඉස්මතු වෙන්නේ ඒක තමයි මම භවක ඉස්මතුවක් වෙන්නේ. දැන් අපි පොත බලමින් ඉන්නවා. දැන් පොත බලමින් ඉඳිද්දී කයක කතාවක් නැහෙනේ. අන්න පොත බලමින් ඉඳිද්දී මధుරව විද්දට පස්සේ නේද කයේ කතාව ආවේ. දැන් කයේ කතාව විමසනකොට පොත බලමින්නේ හිටියේ පොතේ කතාව තියෙනවා. කයේ කතාව විමසෙද්දී පොතේ කතාව නැහැ. ඉතින් අර තියෙන කයක් එතකොට මෙතන මේ සිදුවීම එක්ක බලනකොට කය කතාව පහස එක්ක. පහස කතාව කය එක්ක. කය පහස කතාව එන්නේ දැන ගැනීම එක්ක. ඔන්න ඔතනටයි මට කියන්නට ඕනකම තිබුණේ කයක් කියලා කතා කරන්න වෙන්නේ පහසත් එක්ක. ඒතර හැබැයි ඒ වගේම අනිත් පැත්තට පහස කතා කරව ඉන්නේ කයක් එක්ක. ඒ වගේම අනිත් පැත්තට කය පහස කතා වෙන්නේ දැන ගැනීමක් එක්ක. එතකොට මෙතන මේ සිද්ධියේ විග්‍රහයක් මිසක මේක දෙයක විග්‍රහයක් නෙවෙයි. අපි අටවගෙන මේක ඇත්ත කර ගත්තට එතන සිද්ධ වෙන සිද්ධිය සිදුවීමට සත්‍යවාදී නොවුනොත් මට කයක් තියෙනවා කයට කූඩැල්ලෙකුත් ඉන්න කූඩැල්ල ඉන්න මට විත්තයි කියන වැරැද්දේ වැඩපිළිවෙලේ තමයි ඉන්නේ. අපිට ඒකටයි සිහිය පවත්වන්නට ඕන. දැන් එතකොට අපිට නැවතත් සිහිපත් ගත්තොත් මේ මට උණුසුම දැනෙනවා. දැනෙන මමෙක් ඉන්නවා. දැනෙනවා කියන බවක් වෙනවා. දැනෙන දෙයක් තියෙනවා තේ කෝප්පය. ඒ උණුසුම කියන කාරණාවත් එක්ක. දැන් මම ඔබෙන් අහනවා අර දැනුමත් එක්ක මේ කයට උණුසුම දැනෙනවද කියලා. කයට උණුසුම දැනෙනවද කියලා හැවුවොතින් කයට දැනෙනව මිසක උණුසුම දැනෙනවද? කයට දැනෙනව මිසක උණුසුම දැනෙනවද? උණුසුම දැනෙන්නේ මටද කයටද? උණුසුම දැනෙන්නේ මටද කයටද? එතකොට දැනෙන්නේ කයටයි උණුසුම කතාව මටයි. එතකොට කයට නම් දැනෙන්නේ කයට උණුසුම දැනෙනවද? කයට නම් දැනෙන්නේ කයට උණුසුම දැනෙනවද? අපි දන්නවා කයට දැනෙනවා මිස කයට උණුසුම නැහැ. එහෙනම් බලන්න උණුසුම හම්බ වෙන්නේ මට. උණුසුම හම්බ වෙන්නේ මට. ඒතර කයට වෙන සිදුවීම මොකද්ද? දැනෙනවා විතරයි. කයට වෙන සිදුවීම දැනෙනවා විතරයි. කයට උණුසුම නැහැ. උණුසුම කතාව මට. මෙන්න මේක ටිකක් සංකීර්ණ ඇති සමහර විට මගේ මේ ප්‍රකාශන ශක්තිය මොන විදියට ඔබට ගියාද දන්නේ නැහැ. මට දැනෙන හැඟෙන හැටියටයි මේක කතා කළේ. මේක අර තථාගතයන් වහන්සේගේ වචන පාදක කරගත්තේ නැහැ. නොය වගේ මෙතනදී අපි තේරුම් ගන්නට ඕන එක තමයි මේ සිදුවීම ඇතුලේ කය කියන නිත්‍ය බවකට යන්න බෑ කියන එක. පහස කියන නිත්‍ය බවකට
යන්න බෑ කියන එක මේ සිදුවීම තුළ. ඒතර කය පහස තිබුණත් දැන ගැනීම කියන නිත්‍ය බවකට යන්න බෑ, බවක් කතා කරන්න බෑ. මෙතන සිද්ධියක් සිදුවීමක් වෙනවා. ඒ සිදුවීම ඇතුලේ කතා කරන කයට ස්ථිර බවක් දෙන්න පුළුවන්ද? අන්න ඒ කාය කියන වචනයෙන් අදහස් කරන්නේ අන්න ඒ වගේ තත්වයක් මිසක තියෙන කයක් හෝ නැති කයක් ගැන නෙවෙයි. පහස කියලා කතා කරන්නේ ඒ වගේ තත්වයක් මිසක ඇති බවක නැති බවක කතාවක් නෙවෙයි. වගේම ඒ දැන ගැනීම කියන තත්වයක් මිසක ඇති බවක නැති බවක කතාවක් නෙවෙයි කියන වැටහීමයි මේ සියලු කතාවන් ඇතුලේ දකින්නට ඕන කියන අදහස තමයි තියෙන්නේ. පින්වත්නි, මේකට මොනවා හරි අදහස් එකතු කරනවා නම් මේ වෙලාවේදී එකතු කරන්න. මොකද මේ අපේ සාකච්ඡාව තවදුරටත් ආලෝකමත් කරගන්න ඒ අදහස් වටිනවා පින්වත්නි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ තෙරුවන් සරණයි. දැන් මෙතන ප්‍රශ්න ගොඩක් ආව ඇත්තටම අද මේ දැන් මෙතන දැන් අයට පහසක් දැන් සීතලක් දැනීම පිළිබඳව මම කියන්නේ දැන් ඕක කියන ක්‍රම කීපයක් තියෙනවානේ. දැන් මට පහසක් දැනුණා කිව්වොත් මේක සීතල කියන කාරණේ කියවෙන්නේ නැහැ. එතකොට සීතල උණුසුම තව ගතිය ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට අර්ථය සම්පූර්ණ වෙන්න මට සීතලක් දැනුණා කියලා කියන්නත් පුළුවන්. නැත්තම් මට සීතලක පහසක් දැනුණා කියලා කියන්නත් පුළුවන්. එතකොට දැන් ඔතන දැන් පළවෙනි කතාවෙම මට මේ පහසක් දැනුණා ඒක ගන්න එතන පහස කියන කාරණාවත් සීතල උණුසුම තද ගතිය වගේ මම දාන එකක්ද? මොකද දැන් මට මේ ප්‍රශ්නේ ඒ සමහරවිට තවත් ප්‍රශ්න වගේ තියෙනවා ඒකට මදාලව. එතන පොඩ්ඩක් පැහැදිලි කරලා පහස කියන කාරණය ඒක මම දාගත්ත එකක්ද? පහස නැති වුණත් ඔතන කියන්නත් පුළුවන්. මට සීතලක් දැනුණා කියන කාරණේ කියන්නත් පුළුවන්. කියන්නේ පහස කාරණේ හැංගිලා තියෙන එතන නැත්නම් මට සීතලක පහසක් දැනුණා කියලා කියන්නත් පුළුවන්. එතකොට කොහොමද ඒක අපි ගන්නෙ? පහස කියන කාරණේ මම දාගත්ත එකක්ද නැද්ද කියන එක. පහස කියන කාරණාවට සීතල බවින් පහස යෙදුනොත් තමයි මම කියන දාගැනීම වෙලා තියෙන්නේ. පහස පහසක්ම වුණා නම් එතන සීතල කතාවක් යෙදෙන්නේ නැහැ නේ. හැබැයි පහස කතා කරන්නට නම් කයක කතාවකුත් කතා කරන්නට ඕන. දැන් කය කියනකොට ඔන්න තියෙන කයක් ගැනත් කතා නැති කයක් ගැන නෙමෙයි, මේ සිදුවීම ඇතුලේ කයක් ගැන තමයි කතා කරන්නේ. පහස කියන කාරණාව පහස බවින්ම යෙදුණා නම් සීතල උණුසුම කතාව යෙදෙන්න බෑ නේද ලාල් මහත්තයා? ඒක ගැන තව පොඩ්ඩක් ඔබාන්සේ කියන එක මම තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ශබ්දය ගැන කතා කරානේ. දැන් එතෙන්දී ඔය ශබ්දය කියන වචනේ නැතුව අපිට කතා කරන්න බෑ. මම හුඟක් ඔය වෙන සිද්ධි ගැන බැලුවා. දැන් අපිට කෙලින්ම ශබ්දයක් ඇහුණා කියන කාරණේ කියන්න පුළුවන්. දැන් ඒක ස්පෙસિෆයි කරන්න එක කුරුල්ලෙක්ගේ ශබ්දයක් වාහනයක ශබ්දයක් කියන කාරණේ ශබ්දයේ අර්ථ ගන්නන්න ඕනේ මොකක්ද කියන එක අර්ථ ගන්න ඕනේ. ඒතර ශබ්දයක් කියන එක පොදුවේ යෙදෙන වචනයක්ද පහස වගේම. ඒක හැම එකක්ම එහෙම දැන් අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ ගහක රූපයක් දැක්කා කියලා කියන්නේ නැහනේ. දැන් මිනිහෙක් දැක්කා කියලා මිනිහෙක රූපයක් දැක්කා කියන අර්ථය රූපේ වුණාට අපි කෙලින්ම කියන්නේ මිනිහෙක් දැක්ක රූපය කියන එක එන්නෙම නැහැ. දැන් ශබ්දය කියන එක එහෙම කතා කරන්න බෑ. දැන් කුරුල්ලෙක්ගේ ශබ්දයක් ඇහුණා කියලාමයි කියන්න වෙන්නේ. මේ දැන් සුවඳක් දැනුණා කියන කාරණේ කීයද? පොදු වශයෙන් කීයද හැකි? දැන් රූපයක් දැක්කා කියන කාරණේ කීයද හැකි? නමුත් අපි කොයි වෙලාවකවත් මිනිහෙක්ගේ රූපයක් දැක්කා, ගහක රූපයක් දැක්කා එහෙම කියන්නේ නැහනේ.
දැන් කුරුල්ලෙක්ගේ ශබ්දයක් ඇහුණා කියලා කියන්න වෙනවා. කයට සීතලක පහසක් දැනුණා කියන කාරණේ කියන්න වෙනවා. කොහොමද සීතලක් දැනුණා කියන කාරණේ කිව්වත් වැරද්දක් නැහැ. අපි අර මිනිහෙක්ගේ රූපයක් දකිනවා කියනවා වගේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් ලාල් මහත්තයා උතන දැන් මට කුරුල්ලෙක්ගේ ශබ්දයක් ඇහුණා කියන එක ඇත්තම අපේ ලෝකයේ අත්දැකීම ඕක තමයි. එහෙමයි. වැඩේ තියෙන්නේ මෙතන මේක යම් විමසීමකටනේ දැන් අපි භාජනය කරන්නේ. ඇත්තටම කනේ කෘත්‍ය මොකද්ද කියලා හැව්වොත් කනේ කෘත්‍ය මේක මේ වැටහීමක් මිසක මේක නිකන් වචන නෙවෙයිනේ අපිට. දැන් එහෙමයි. ඔබතුමාගේ අත්දැකීමත් මගේ අත්දැකීමත් කනට කුරුල්ලකම් කියන්නේ කන මට කුරුල්ලෙක්ගේ ශබ්දයක් නේ ඇහෙන්නේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක විමසන්න වෙලා තියෙනෝනේ මේ කියන රටාව ඔස්සේ. විමසනකොට අපිට බොහොම පැහැදිලි දෙයක් තියෙනවා. ඇත්තටම කනට ශබ්දයක් මිසක කනට කුරුල්ලෙක්ගේ බවක් එන්න බෑනේ. මොකද ඒක කන හරි. දන්නේ කුරුල්ලෙක් කියලා නේද? කුරුල්ල දන්නේ එහෙමයි. නැහැ කුරුල්ලෙක් කියලා. දැන් උතන මොන යම් හෝ සංසිද්ධියක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ කනත් අසරණයි. කනට තේරෙන්නේ නැහැ කුරුල්ලෙක් කියලා නේද? කුරුල්ලට දන්නේ නැහැ කුරුල්ල බවින් කුරුල්ල කතාවක් නැහැ. එහෙනම් මෙතන මොන යම් හෝ ඇතුළත තව ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්න ඕනේ කියන බව වැටහීමක් අපිට එනෝනේ මේ සිද්ධිය ඇතුලේ නේද? එහෙමයි. අතිශයින්ම සියුම්ම අවස්ථා ඉතින් මේවා අපි කොහොම කතා කළා. එතකොට ඒ දැන ගැනීමත් එක්ක දැන් ඒ ශබ්දය කියන తত্ত্বය සහ මේ දැන ගැනීම කියන බවක් දැන ගැනීම කියන බවකුත් එක්ක නේද මේ කුරුල්ලෙක් කියන දැන ගැනීමක් එක්ක අපිට ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. ඒකට අවශ්‍ය ඔතන මේ නිකන් මට පේන එක සම්බන්ධීකරණයක් වෙලා තියෙන. ඒ කියන්නේ දැන් කයයි පහසයි කියනකොට දැනීමෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට කයයි සීතලයි කියනකොට දැන් උරුලගත්ත ලීසි. දැන් කුරුල්ලාගේ කතාව කුරුල්ලයි කනයි කියන එක ශබ්දේ කියන එකෙන් සම්බන්ධීකරණයක් වෙලා තියෙන්නේ. එතකොට කුරු ඇසීම කියන කාරණය වෙන්නේ කුරුල්ලගේ කනයි අතර සම්බන්ධයක්. ඒ වගේ දෙයක් නේද උතන වෙන්නේ. දැන් ශබ්ද දැන් අපිට ඒ ඇත්තටම කියනවා ඔය වචන වලින් නෙමෙයි මම මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් ඒ සම්බන්ධීකරණයක් වීමක් නේද වචන වලින් වෙන්නේ ඇත්තටම. අන්න ඒක තමයි සිද්ධියක් කියලා. එතන සකස් වීමක් වෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔන්න ඔය කියන ඇත්තටම ඔය සකස් වීම කියන යම්කිසි එකතු වීමක් කියලා සකස් වීමක් කියන වචන තමයි ඉතින් උතෙන්ට එන්නේ. ඔය සංකතං කියන වචනනේ අපි මේ එහෙම මම දැන් ඔය වචන ටික දාගත්තට ඒ වචන වලින් තියෙන අදහස් තමයි අපිට මේ එන්න ඕනේ හරියට. අන්න ඒක තමයි. ඒක තමයි. ලාල් මහත්තයා ඔන්න ඔය විමසීමම තමයි දැන් ඔය විමසපු නිසානේ ඔය ප්‍රශ්න ටිකක් ආවේ නේද? ඇත්තටම දැන් මේ කියන අපි කියන එකක්වත් 100%ක් හරි වෙන්නත් බෑ. නමුත් විමසීමකට ඉඩක් විවෘත වුණා නම් මේක මේ ඒකාන්ත කරලා අපිට වචන වලින් මේක කියන්නත් බෑ. නමුත් මෙන්න මේ න්‍යායට යටත්ව යම් විමසීමේ ගතියක් විතරයි මේ සාකච්ඡාව ඇතුළේ ඉස්මතු වෙන්න ඕනේ. ඒක බොහොම හොඳට වෙලා තියෙනවා කියලා නම් පේනවා ලාල් මහත්තයා. තව ප්‍රශ්නයක් ආව දැන් උතන්ට වහන්සේ අර මුලදීම කියපු එකක්. ඒ කියන්නේ අපිට දැන් කියන එක දැන් උතන ඇත්තට අපිට ප්‍රශ්න වෙලා තියෙන මේ සිංහලයි පාලි අතර තියෙන ගැටුමක් තියෙන වචනවල. එතකොට දැන් එතන දැන් ස්වභාවික ඉස්මතු වීමක් පිළිබඳව වහන්සේ මුලදීම කිව්වනේ හැම වෙලාවෙම කියන්නේ මේකනේ අපි දැන් මතු කරගන්න ඕනේ. එතකොට ඒ ඇස කියන එකේ ස්වභාවය ඉස්මතු වෙන්න ඇස කියන ඉන්ද්‍රිය උපකාරයක් වීමක් විතරයි වෙන්නේ. එහෙමද? අන්න හරි. ඒ බවක ඒ ඇස කියන උපකාරීත්වයක් තියෙනවා. අන්න ඒ නිසානේ ලාල් මහත්තයා උතන ඇසක් තියනවා හෝ නැහැ හෝ නොව එහි
යම්කිසි අර මේ කාරණාවට යම් දායකත්වයක් කියන මේ වචන මේ ලෝකේ වචන කොහොම යෙදෙන එක හරි අමාරුයි. අර එහෙමයි. වගේ යම් උපකාරීත්වයක් තමයි. නෑ මං කියන්නේ දැන් අපි මස් ඇහැ කියලා ගත්තොත් ඔතන දැන් අපි ඔතන හොඳම උදාහරණය තමයි දිව කියන එක. දිව කියන එක එක ඔව්. වෙලාවකට රසයක් එනවා එක වෙලාවට පහසක් එනවා. ඔය ඔව්. ඒ දෙකම එනවා. අපි හ්ම්. දිව කියලා අපි නිශ්චය කරන්න බෑ මේක මේ දිවට රහ දැනෙන කෙනෙක් විතර ඕනලක් කියවෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නෑනේ. ඕ බත් කද්දි දිව හැපුණොත් නේද? එහෙමයි. එතකොට තව ගන්න. ස්වාමීන් වහන්සේ එතනම දැන් මේක මේ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපජානක නමුත් අර ධර්මේන කාරණයක් කියන මම මේ අහන්නේ. දැන් ආයතනයක් කියන එක වෙන්නේ ඔතන ඔය ඇහැ මතුවීමද ඔතන? ඒ කියන්නේ මේ මස් ඇහැ නෙමෙයි මම කියන්නේ. දැන් අර මේ අපිට ඒ ඇස මතුවීම ගැනද ඔය ආයතනය කියන කාරණේ යෙදෙන්නේ? ඔව්. යම්කිසි නිෂ්පාදනයක් මේ සිද්ධ වෙන්නේ මෙතන. මේ හරහා යම්කිසි චක්කු ඉන්ද්‍රිය කියලානේ කියන්නේ චක්කු කියන්නේ ඇස කියන ඉන්ද්‍රය. ඒ ප්‍රධාන වුණා කියන අදහසනේ. ඒ ඒ ආයතන කියන්නේ 6 කියනකොට වෙන්නේ ඒ අපි මූලික කරගන්න මස් ඇහැද? නෑ ඔතන එහෙම නැත්නම් මස් එහෙම නැත්නම් අර අපි අර බැලීමේදී පෙනීමේදී වෙන මතුවන ඇහැද? අන්න මතුවන හැ. මිස්සක මස් ඇස පිළිබඳව කතාවක්ම නැත. කතාවක්ම නෑ අර උපකාරයක් විතරයි වෙන්නේ එකෙන් කියන්නේ අර පෙනීමට උපකාරයක් කියන්නේ අපි ධර්මයේ පෙන්වන ඇස මතුවීමට කරන උපකාරයක්. එහෙම හරි නේද? අනික අර තත්වයක ඉස්මතුවක් කියලා කියන්නේ ඔන්න ඔය අදහසින් තමයි. එතකොට තමයි තව කාරණේ මතුන අද තමයි ගොඩක් ප්‍රශ්න ආවේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මම මතුවීමක් ගැන කාරණේ මම මතුවීම ගැන කාරණේ ඒක පැහැදිලි. එතකොට දැන් ඔය විදිහට දැන් සිහි නැති වෙලාවේදී අපි නිදියෙන් ඉන්න වෙලාවට හරි ඔය මම කියන එක ගැන මතුවීමක් වෙන්නේ නැහැ. මම කියන්නේ අබ්ලෝගේ මට්ටමේ බැලු මම ඉන්නවා. නමුත් මැරෙන්නේ නැහැ. නමුත් අත්දැකීමකුත් නැහැ නේද? නෑ ඒක තමයි කියන්නේ. අත්දැකීමකුත් නැහැනේ. අත්දැකීමෙදිනේ මම කියන කාරණාව ඉස්මතු වෙන්නේ. එහෙමයි. එතකොට ඒ නිදියන් එනකොටයි සිහි නැතිව කරන වගේ වෙලාවට කාපනාවක් නැති වෙලාවට ඔය නෑ මම නෑ. මම නෑ කියන්නේ නැහැ. මම නෑ කියන එක නෙමෙයි මම කියන්නේ මම මතුවෙන්නේ. පිහිටීමක්. මමත්වයේ ඉස්මතුවක් සිද්ධ වෙන්න යෙදෙන්නේ එතන. ඒකන්ටමත් අන්තිම කාරණේ කියන්නේ මේක මෙතනත් පෙරපසු කතාවක් ස්වාමීන් වහන්සේ කියපු හින්දා මම කියන්නේ මේක මේ ටිකක් දැනට වැඩිද මන් දන්නේ නමුත් ඒක නොකියත් බෑ. දැන් මටත් ඔය ප්‍රශ්නේ තිබිලා निराකරණය වුණේ අර මාතර සාකච්ඡාවේදී ඔබ වහන්සේලා කරපු එකේදී දැන් අපි මේ වෙන දේ බලන්නනේ කියන්නේ. දැන් අපේ හුඟක් වෙලාවට වෙන දේ බලන්න යනවා. මේ මොහොතේ වෙන දේ ඔද පෙරපසු කියන කතන්දරය ඔක සම්බන්ධ කරගන්නවා. මම මේ වචනේ කිව්වට සමා වෙන්න මේ පටිසම්පාදයට. දැන් එතන වෙන කතාවක් කියවෙන්නේ මට තේරෙන්නේ නේද? දැන් ওই පෙරපසු කතාවක් නැතුව බලන්න වෙනවයි කියන කාරණය වෙනකොට මේ මොහොතේ බලන්න යනවා. ඒක නෙවෙයි මං හිතන්නේ අර එදා ස්වාමීනාස පැහැදිලි කරපු විදිහට අයිස්ක්‍රීම් කතාව කියනකොට තමයි මට හොඳටම පැහැදිලි වුණේ මටත් ඔය ප්‍රශ්නේ තිබුණාට මං ඒක නොසලකා හැරලා ගියා. කියන්නේ මං ඒක එච්චර හිතුවේ නැති ඒක තමයි සිද්ධිය බලනකොට ඒකට කාලයක් නිශ්චය කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි දැන් දැනීමක් වෙනකොට දැනීමේ මේ මොහොතේ කොහොමද බලන්නේ විදියක් නැහැ. ඒ දැනීම වෙන දිගට මෙල වෙන දෙයක් දැනුනොත් වෙන දෙයකට ආවොත් දැන් දැනීම වෙන ලාවේ පෙනීමක් ආවොත් එතකොට ඒකයි කාරණේ. එතකොට ඒකට අපිට කොයි දෙයකටවත් බලනකොට දැන් ගහක් දිහා බලන් ඉන්නකොට නිකන් ඒ දිගටම ගහ පේනවා නම් ඒ අවුරුද්දක් පෙවුනත් ඒ ගහ ගැනම තමයි මේ අපේ මේ මොකද්ද විචක්ෂණය වෙන්න ඕනේ. එහෙම නේ ස්වාමීනාස. ඔව් මට ඔතන මේ හරියටම ලාල් මහත්තයා අදහස මොකද්ද ඉස්මතු කරගන්න ඕන මොකද්ද කියන එකට ආවේ නැහැ ඔය කතාව ඇතුලේ. දැන් ඔතන පෙරපසු කියන එක නම් කිව්වේ ලාල් මහත්තයා දැන් අර දැන් බලන්න දකිද්දි
එහෙමයි. දකිද්දි මම බවක යෙදෙන එකට කාලයක් ගත වෙන්න බෑනේ නේද? එතන සයනස හරි. දැන් ඔතන හරි. ඒ අදහස දුන්නම අපේ අය යන තැන තමයි මේ මොහොතේ වෙන දේ බලන එක. වෙන්න ඕනේ කියන එක. අන්න මම මැදිහත් වෙලා දැම්මා මැදිහත් අරකට වෙන්න. පොඩි අදහසක් දාලා මගේ මැදිහත් වීමක් වුණා එතන. එහෙමයි. ඒක නැවත මම මැදිහත් වෙලා මේ මොහොත කියලා මම දාගත්තා ඉස්සරයට. එහෙමයි. අර දකිද්දි සිදුවෙන විදිහ මිසක ඒකට දැන් ඇත්තම කියනවා නම් ප්‍රත්‍ය ස්වභාවයක් ඉස්මතු වීමක්නේ වෙන්නේ ඔතන. එහෙමයි. ඒක කාලයක පැනවීමක් යෙදෙන්න බෑ කියලා අපිට සාමාන්‍ය කියන්නේ මේක නුවණක්නේ ඇත්තටම. එහෙමයි. මේ නුවණක වැටහීමක් නේ ඔය කියන తত্ত্বය. නමුත් අපිට අර යම් විමසුම්ශීලී ගතියක් එක්ක ඔය කාලයක කතාවක් ඔකට යෙදෙන්න බෑ කියන පොඩි වැටහීමක් අපට දැනෙනව නේද අපේ ස්වාමීන් වහන්සේගේ දේශනාවකට. එහෙමයි සන්නස ඒකයි මර උදාහරණයක් ගත්තා අපි දැන් කෙටි වෙලාවක් අපි විනාඩි 5කටදී අයිස්ක්‍රීම් එකක් කනවා නම් ඕකේ අවධානය අයිස්ක්‍රීම් එකට විතරයිනේ. දැන් ඕකට විනාඩි 5 කියන එක නැතුව ඒක මොහොතක් කියන කාරණේ අවශ්‍යතාවයක් නැහැනේ. අපි විමසන්න ඕනේ මේ අයිස්ක්‍රීම් කනකොට අපිට වෙන දැනීම සීතලක් දැනෙනවා. මේ ඒක දැනෙන්නේ කයටයි හරි දිවට හරි එහෙම ඒක යදාසවත් එකයිනේ. එතකොට ඒ ටික ඇරෙන්න අපිට මේකට කොච්චරක් වෙලාවක් ගියාද කියන කාරණේ නෙවෙයි ඔය මේ පෙරපසු කියන කාරණේ. අන්නේ එතන තමයි ඔය අපේ අය හුඟක් වෙලාට අර මොහොත ගැන හොයන්න යන්නේ. ඔව් ඒක හරි. ඇත්තටම මෙතන මොහොතක කතාවක් යෙදෙන්නේ එහෙම අන්න ඒ මොහොත කතාවත් එක්කනේ අනිත් පැත්තට එහෙම නම් ඊට සාපේක්ෂව අනාගත සහ අතීත කියන බව එහෙමයි. යෙදෙන වමනේ නේද? එහෙමයි. ඒ කියන්නේ එතකොට ඒ මොහොත මතුවෙනකොට අතීතයක් අනාගතයක් තියෙනවා කියලා කියවෙනවා. එතකොට ඒක පනවන්න මම ඒක දකින්න මම ඉන්නවා. එහෙම වුණොත් අවුලෙන් අවුලකට යනවා එතන නේද? ඒ ලෝකෙම තමයි එතකොට. ලෝකයම තමයි. හරි තේරුම් ගන්න සයන්ස් බොහොම පැහැදිලි උත්තර ටික හම්බ දැන් මම ආයෙත් වහන්සේ කියපු ටික මම ආපහු සැරයක් තව ටිකක් ආයෙ වෙනකොට තමයි හම්බෙයි. හොඳයි. ඊළඟ සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඒ මහත්මයාගේ ප්‍රශ්නයත් එක්ක මට මෙහෙම අහන්න හිතුණා. දැන් ස්වාමීන් වහන්සේ ඇහෙනවද? පැහැදිලි. මේ ලාල් මහත්තයා පොඩ්ඩක් මයික් එක මියුට් කරගන්න. ඕ ගම්මිකම්මා ස්වාමීන් වහන්සේ දැන් මේ එතනදී මට මේ ඒ කියන්නේ දැන් ওই පෙරපසු කතාවත් එක්ක මට නිකන් මං මේ අහගෙන මේ දැන් අහගෙන ඉඳෙද්දි මට ආපු සිතුවිල්ලක් එක කතා කරන්නේ දැන් අපි උදේ පාන්දර නැගිටලා මේ විචක්ෂණයක් හරි ස්වාමීන් වහන්සේගේ සති සම්පජාන්‍ය වගේ භාවනාව කරන්න ඉඳගෙන ඉන්නකොට අපිට උදෑසන ඇහෙනවනේ කුරුළු හඬ. එතකොට කුරුළු හඬ ඇහෙනකොට ඒක එක දිගටම ඇහෙනවා. නමුත් ඒක අර කැඩි කැඩි ඒකේ සතාගේ නාදය කැඩි කැඩිනේ ඇහෙන්නේ. කියන්නේ උගේ නාදය යනවා තප්පර ගානක් හරි නැති වෙනවා ආයෙත් නාද කරන ඕ විදිහට දිගටම යන නාදයක් තියෙනවානේ. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ දැන් මට අත්දකපු එකක් තමයි දැන් ගෙදර ෆෑන් එක වැඩ කරනකොට එහෙම නෙවෙයි ඒ ශබ්ද ඒකාකාරවම දිගටම තියෙනවා. එතකොට එතනදී ඒ කාරණාවට හිත යොමු කරන් හිටියොත් අන්න එතන යෙදෙන කාරණාව ඒ ඇසීමට යොමු වෙන්න පුළුවන් කියලා මට හිතුණා. දැන් මේ කතාවත් එක්ක. එතකොට එතන මේ අර මහත්තයා කිව්වා වගේ මට තේරෙන්නේ මට තේරුණ විදිහට එතන පෙරපසු කතාවක් අවශ්‍ය නැහැ. මම එතකොට මේ ෆෑන් එකේ නොනවත්තා යන ඒකාකාර රටාවට මට ඒ ඇසීම ඒකාකාරව සිදු වෙනවා. එතකොට ඒ යෙදීමට මම යොමු වෙලා අර ස්වාමීන් වහන්සේ කිව්වනේ මෙතන කනට ස්ථිර භාවයක් ගන්න පුළුවන්ද සද්දට ස්ථිර භාවයක් ගන්න පුළුවන්ද මම කියන කාරණාව. එතකොට ඒක අහුවෙන්නේ නැති විත්‍ය අර ඇසීම කියන්නේ එතන සද්දේ කියලා කියන්නත් බැරි වෙනවා. ඒක කියන්නේ දැන් ඇසීම කියන්නේ දැන් මේ කතා කරන්නේ ඇසීම කියන්නේ වෙනවා. නැත්නම් ඒකත් නැතුව ඒ යම් සබගතියක් ඉස්මතු වෙනවා කියන එකට
හිතන්න පුළුවන්. නමුත් අර කුරුල්ලගේ හඬ ගත්තම කුරුල්ලා කෑ ගහනවා තප්පර ගානක් නිහඬ වෙනවා ආයෙ කෑ ගහනවා. එතකොට ඒක දිගටම කෑ ගහලා තියෙනවා. නමුත් ඒක කැඩි කැඩි යනවා. එතකොට අර නැති වෙනවා ඇති වෙනවා ඒක පෙරපසු භාවයක් තියෙනවා. මට නිකන් ඒක මේ වෙලාවේ හිතට ආවා ඒ මේ කරපු කාරණාවත් එක්ක ඒක මට නිකන් කියන්න හිතුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ රේණුකාම්මා මේ ඒ කතාවට පොඩි අදහසක් එකතු කරමුද? අර අඛණ්ඩව පවත්වාගෙන යන ශබ්දය අඩු වැඩි වෙවි අර ඒ කතාවත් එක්ක මේකට අදහසක් එකතු කරමුද බලන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මට හිතුනේ දැන් අපි පෙරපසු කතාවක් වෙන්න බෑ කියලා. ඒක නුවණත් එක්ක සිදුවීමක් කියලා මට හිතෙන්නේ. දැන් මෙතන අපි අර හඬත් එක්ක අපිට සිහිය යොමු කරගන්නනේ අපි දැන් උත්සාහ කරන්නේ දැන් ඒක මොකක් හරි යෙදීමකට ફોકસ කර ගැනීම පිණිසනේ අපි ජීවිතයේ යෙදෙන දැන් ওই පෑන් එකේ සත්‍ය හරි ඒකට අපි සිහිය උපද්දා ගන්නනේ ફોકસ කරගන්නීම පිණිසනේ. නමුත් අර නුවණේ සිද්ධියේදී තමයි නේද ස්වාමීන් වහන්සේ ඔතන කාලයක කතාවක් නෑ කියන එක කතා කරන්න වෙන්නේ අපිට. දැන් ලෝකේ කොහොමදත් ඒ කාලේ කතාව තියෙනවනේ. දැන් ඔව්. ඒ කුරුල්ලෙක්ගේ හඬකට වුණත් ફોકස් එක දැන් අර විදිහට ඇහුණාට අපිට දැන් ඇහෙන එතකොට අපේ දැන් නුවණේ යෙදিলা තියෙනවානේ යෙදීමක ස්වභාවය ගැන නුවණක් තියෙනවානේ. එතකොට දැන් හඬ ඇහෙන වෙලාවට අපේ නුවණ එතෙන්ට යෙදුණා නම් එතකොට ආයේ හඬ නැති වෙලාවක් කියලා ආයේ එකක් යෙදෙනවා නම් ආපහු ඒක අපේ මැනීමක් නේද කියලා වගේ නිකන් මට හිතුනේ මේකේ අදහසක් විතරයි. හැබැයි ඉතින් අර දැන් අපි මොකක් හරි අපිට යම් කිසි තියෙන වැටහීම භාවිතා වෙන්න ફોકસ කර ගැනීමට අර පෑන් එකේ සත්‍ය වගේ එකක් මට හිතෙනවා ඒක මේ ඉතින් ප්‍රායෝගිකයි ගොඩක් දැන් අපිට අර තියෙනවා නෑ කියලා වගේ අර ඒ ප්‍රායෝගිකත්වයෙන් මේ දෙනකොට අර අපේ වැටහීමේ නුවණ එතෙන්ට ફોકස් වෙන්න අපහසු ගතිය තියෙනවනේ. නමුත් දැන් අර නුවණ කියන එක භාවිතා වෙනවා නම් ඉතින් ඒක මට හිතෙන්නේ හරි එතුමිය ඔබතුමිය කියන එක හරි. ඒ ફોકස් වෙන්න තමයි අර නොනවත්ව ඇහෙන එක කතාවටම දිගටම ඇහෙන සද්දයට. අරක නුවණත් එක්ක අර ඔබතුමිය කියන එක මට යම් පමණකට වැටහෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සරණයි. ඒක තමයි අපිට අර යම් අර අපේ අර විචක්ෂණය කරගන්න යොමු වීමේ යම් උපායක් හැටියට තමයි ඉතින් මේ කියන ගතිය ඇති කරගත යුත්තේ. අර රේණුකම්ම කිව්වා වගේ එතනින් නුවණක භාවිතයක් එක්ක තමයි ඒ කියන වැටහීම එන්නේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක අර නුවණ ඒක භාවිතා වෙන්න ඉතින් ඒ කාරණය ඊට වඩා සියුම් යෙදෙන කාරණාවලටත් ඉතින් මේ ගන්න පුළුවන් වෙනවා ඇති කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි. අන්න ඒක තමයි මේ කිසිම දෙයක් රේණුකම්ම කියන්න. අනේ මං කිව්වේ දැන් ඒක භාවිතාවත් එක්කනේ කාරණාව මේ ඒ කියන්නේ ඒකේ වැඩිමක් සිද්ධ වෙන්නේ නේද ස්වාමීන් ඒක තමයි. අන්න හරි. ඒක භාවිතාවත් එක්ක තමයි වැඩිමක් වෙන්නේ. නේ ධම්මිකම දැන් මේක මේ යම්කිසි අර මේක තුල අර මේ ඒකාන්ත අදහසක් අපිට කියන්න බෑ නේද ධම්මිකම්ම මෙතන.
අවසරයි සමනස මේ කොදරෙනු කනෝන කිව් එක මට පැහැදිලි දැන් මට හිතන්න මට ඕන උනේ දැන් ස්වාමීන් වහන්සේ දැන් මං කරන්නගේ ස්වාමීන් වහන්සේ කිව්වනේ අපිට එතන අර සද්දේ තුල මේකට නිත්‍යභාවයක් ගන්න පුළුවන් ද ඔය කරුණු තුනට කියලා කියන්නේ කන තියනවාද කියන එකටයි සද්දය කියන එකයි මම කියන කරුණටයි දැන් ඒ නිත්‍යභාවය ගන්න මට අපහසු වුණා අර කුරුල්ලගේ සද්දෙට අහගෙන ඉන්නකොට එතනදී ඒ කියන්නේ එතකොට අර මේක අර නොනවත්තා ගතිය නැහැ නේද මගේ අර මේ ඒකාග්‍රතාවය නැති වෙනවා වගේ ඒ අපහසුතාවය. නමුත් අර නොන කියන අර නොන කිව්ව විදියට මේ එතන ඒ සිද්ධාන්තයට දැන් අර ස්වාමීන් වහන්සේ කිව්ව දෙයට නැතුව වෙනත් මන් දැන් වෙනත් විදියක් නෙවෙයි. ඉතින් අපි තාම අපිට නෑනේ ඒ ගතියට තාම හුරු වෙලා. ඉතින් එතකොට අර මේ සද්දේ ඉස්සලා තිබුණා දැන් නෑ කියන ගතියෙන් අහන්න බෑ. එහෙම යන්න බෑ ධර්මයේ කතා කරනකොට. ඒක ඇත්ත තිබුණ සද්ද නැතුණා නෙවෙයිනේ. තිබුණා කියලා ගන්නත් බෑ. ඒක නැහැ කියලා කියන්නත් බෑ. සද්දයක් ඇහෙනවා. නමුත් ඒක තියනවා කියලා පෙන්වන එවැනි න්‍යායක් නේ තියෙන්නේ. ඒක හරි. නමුත් අර මේ අර යොමුවක් ගන්න විචක්ෂණයකට එක කාරණාවකට යොමු වෙන්න දැන් ඒ වගේම තමයි කය කියන කාරණාව. දැන් කය නම් ඉඳගෙන ඉන්නකොට ඒ යම් තැනක ගැටෙන ස්වභාවය ඒ දැනෙන ස්වභාවයට හිත තියාගෙන ඉන්න පහසු නැත්නම් හුස්ම රැල්ල වුණත් අර ඒක ඒකාග්‍රතාවයකින් ඉහළ යෑම ඒකට අතර පුරුදු වෙච්ච හින්දා ඒ කාරණාවත් හරි. නමුත් අර සද්දයක් වගේ එකක් දැන් ගන්ධය නම් ඉතින් සමහරකට අපිට අපහසු ඒ කියන්නේ සුවඳක් ගන්ධයක් තියෙන එකක් එන්න ඕනේ. කෑම කන එකක් එක්ක වුණත් ඒකත් අපහසුයි. අර කය සද්දය ඇහැට පේන රූප ඇහත් එක්ක ටිකක් පුළුවන් වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ඒ වගේ. නමුත් අර කැඩෙන සද්දයක් වුණාම කුරුල්ලගේ එකත් එක්ක මට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ හිතීමට යොමු වෙන ටිකක් අපහසු වුණා. ඉතින් දැන් ඒක ඉස්මතු වෙලාව අර මහත්ය අර කාරණාව කතා කරනකොට. මම හැබැයි රණුකනෝන මහත්මිය කිව්ව එක හරි මේ පැහැදිලි. නමුත් ඒ කාරණාවට එන්න ඉතින් මං හිතනවා මගේ හිතීමේ ශක්තිය තව දියුණු වෙලා එන්න ඕනේ ඒ කාරණාව භාවිතා කරන්න කියලා. ඔව් ඒක තමයි. ඊළඟ සරණයි. ඉරසනසන්ත පොඩි අදහසක් මම ගොඩක් වෙලා කරන්නේ. දැන් උතන මොකටද අපි සද්ද ඇහුන්නේ නැහැ කියන කුරුල්ලාගේ ශබ්දය ඇහුණා කියන කාරණේ විතරක් විපරන්න ගත්තාම අර කුරුල්ලාගේ ඇහුන් නැති කතාවක් ඕනෙත් නෑ කැඩි කැඩි යන කතාවක් අවශ්‍ය වෙන්නෙත් නෑ මගේ මම නම් බලන්නේ මේ විදිහට. ඒ කියන්නේ කුරුල්ලාගේ ශබ්දය ඇහුණා. ඒක විමසන් යනකොට කැඩ කැඩි යන කතාවක් මේ සද්දයක් එහෙම මොකක්වත් ඇහෙන්නේ ඔක්කත් නෑ අපිට. තේරුම් සරණයි. ඒක තමයි එතන අර යොමු වෙන්න යම් ක්‍රමවේදයක් හදාගත්තේ ඒ ඔස්සේ ටිකක් කරගෙන භාවිතාවත් එක්ක යනකොට සමහර වෙලාවට බොහෝ ගැටලු වලට විසඳුම් ඒවි කියලා හිතනවා ඉතින්. අවසර සාහනස තෙරුවන් සරණයි කියනම්මා. දැන් මට මෙහෙම එකක් ආව ස්වාමීනාංශ දැන් අපි ගමු බත්ති ගානක් කන්නනකොට දැන් අපිට ඒකේ පෙනීම තියෙනවානේ ඒ තියෙන දේවල් වල රූපයකුත් දැනෙනවා ඊට පස්සේ ඒකෙන් අපි ඇත්ත දැනෙනවානේ මොන හරි ওই දැන් ওই පපඩයි සුවඳ එතන ආයෙත් ගඳ සුවඳකුත් හරි ආග්‍රහණය වෙනවනේ ඒකත් දැනෙනවා ඊට පස්සේ දිවට රසයකුත් දැනෙනවා එතන ඒ විචක්ෂණය කරන්නේ ඔක්කොම එකතු වෙනවා නේද සවනස් හැම ආයතනයක් එක්කම දේවල් සිද්ධ වෙනවා ඒ බක්ති ගානක් එහෙම ගත්තොත් අපිට. ඔව් එහෙම තියෙනවා. අර අපේ ස්වාමීන් වහන්සේට පපඩමේ උපමාව ගන්නේ ලස්සනට ඔය කාරණා ටික දැන් අපි ශබ්ද තියෙනවා පපඩම කැඩෙනකොට ඒක සුවඳ තියෙනවා රස ඒක වගේ. ඒක තමයි එතකොට ඒ අවස්ථාවේදී කොහොමද අපි විචක්ෂණය ඉතින් මෙහෙමනේ දැන් අපි ඇස රූප ඇස දැන ගැනීම එක්කනම් ඒ කාරණාව විචක්ෂණය කරනවා. ඒක විචක්ෂණය කරගෙන යනකොට ඊළඟට Tamanට දැනෙන කාරණාව දිව කියන රස කියන එක නම් ඒක බලනවා. දෙකක් එක විට බලන්නත් බෑ වගේම එක කාරණාවක් ඉතින් බැලුවත් ප්‍රශ්නයක් නෑ. එක කාරණාවක් බලද්දී අනිත් කාරණාව නම් ප්‍රධාන උනේ ඒක බලනවා. ඉතින් කොහොමුණත් යෙදෙන කාරණාව බලනවා කියනකොට ඉතින් Tamanගේ අත්දැකීම පෙනීම නම් පෙනීමත් එක්ක විචක්ෂණය කරනවා.
දැන් දැන් ඔක්කොම කරන්නත් බෑ එක විට කරන්නත් බෑනේ නේද? තවත් පොඩි ප්‍රශ්නයක් ආවෙත් ඉතින් ටිකක් විචක්ෂණය කරනවා. දැන් එහෙම කරගෙන යනකොට යම්කිසි දැන් සොයන්නාසෙත් කිව්වා වගේ දැන් අර මේ කුරුල්ලෙක්ගේ සද්දයක් කියන එක එකේ අවසානයේ කෙලවරක් උත්තරයක් ලැබෙන්නේ නැහැ. දිගට යනවා මිසක් නැවතීමක් නෑ. නැවතීමක් නැත්තේ විචක්ෂණයද? ඒ සොයන්නාස. දැන් අපි එහෙම විචක්ෂණය කර යනවා මට ඒකත් පොඩි මන් දන්නේ වගේ මෝඩකමක්ද කියලා ඒක. මේ ඉවරයක් නෑ වගේ එක. නැවතීමක් නෑ උත්තරයක් නෑ මට ඒ වචනේ එන්නේ නෑ කියන්න. ඇත්තටම පියෝනම්මා අපි මේ ක්‍රමවේදයට අනුව විචක්ෂණය කරගෙන යනවා නම් මෙතන උත්තරයක් කියන්නේ උත්තරයක කතාවම යෙදෙන්නේ. විචක්ෂණයක් විතරමයි ඉතින් මෙතන අවසාන වශයෙන් කතා කරන් තියෙන්නේ. ඒ කියන්නේ භාවිතයනේ. ඉතින් භාවිතය විතරයි අපිට දැන් කතා කරන්න පුළුවන්කම තියෙන. මේක භාවිතා වීමේදී ඉතින් එච්චරයි අපිට. ඉතින් ඒ කියන අසරණකමත් එක්කනේ අර කල්යාණ මිත්‍රයා කියන සම්මුඛ වීම අපිට කියලා දීලා තියෙන්නේ. මේ කියන ක්‍රමය අනුගමනය කිරීමක් පමණයි පියෝනම්මා. එතනින් එහාට අපිට කතා කරන්න බෑ මොකද්ද කියලාවත්. අර ස්වාමීන් වහන්සේ කියන්නේ අර අසරණකම කියන වචනයක් පාවිච්චි කරන්නේ නිතර නේද? උත්තරයක් ලැබුණා නම් අසරණත් නෑ නේද? හොඳයි එහෙනම් තව මොනවා හරි අදහස් එකතු වෙනවද? තෙරුවන් සරණයි. මේ එහෙනම් අද අපි සාකච්ඡාව නිමාවටපත් කරමු. අපි ලබන සතියේ මනධම්ම ගැන තමයි ටිකක් විචක්ෂණය කරන්න අදහස් කරන්නේ. ඉතින් ඔබත් ඒ පිළිබඳව අහපු දැනගත්තු කාරණා මේ සාකච්ඡාවට එකතු කරන්න බලාගෙන එන්න. ඉතින් අද දවසේදී තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මයට සමීප වෙන්නට මූලික පදනමක් හැටියට අපේ කල්යාණ මිත්‍රෝත්තමයන්න් වහන්සේ විසින් අපිට කියා දුන්නු කාරණා පදනම් කරගෙන යම් සිතීමේ ක්‍රමවේදයක් ඔස්සේ හිතන්නට පුරුදු වීමක් තමයි අපි මේ සිදු කරන්නේ. ඉතින් ඒ සියලුම පුණ්‍ය ශක්තියින් අප කල්යාණ මිත්‍රෝත්තමයන්න් වහන්සේට මේ ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. ඔබටත් මටත් මේ උතුම් ප්‍රතිපදාවටම උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ සාකච්ඡාව කය පහස කියන සාකච්ඡාව මේ නිමාවටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනා. තෙරුවන් සරණයි.